තෙරුවන් සරණ සියලුම ලෝකවාසී වරන් දරුවන්ට. ඉතින් මේ අවුරුදු කාලයේදී දින 4-5ක් ගත වුණා. ඉරිදා දිනේ සිට මම වැඩම නැවත ආරම්භ කරනවා. ඒඳ පුතේ මෙතෙක් කාලයක් වරන් වලට හිර වුණා නම් මෙතෙක් කාලයක් වරන් වලින් ඉඳ දුක් විඳනම් මයි පුතේ. ඉතා ඉක්මනින් මෙතන ස්ථානට පැමිණෙන්න. රුපියල් 14ක ගත් පඬුරකට මෙතෙක් කාලයක් අහිංසක දරුවෝ දුක් විඳිනවා. ඒකේ පැතේ රිදින් වේදනා තියාගෙන ඔළුව කැක්කුම් පතේ කැක්කුම් ඇට කොටු බන්ධන බඩේ කැක්කුම් කලවේ කැක්කුම් වේදනා පපු කැවුතුන් දුක් විඳින වරන් දරුවනි. කොච්චර දුක් විඳ කොච්චර අයිනුවක් කිසිම කෙනෙක් වාගේ දුක ඇහුවේ නැත්තම් මේ ස්ථානය අහනවමයි පුතේ. අඬු කඳුලෙන් ඇඳේ ඉඳගෙන පුටුවේ ඉඳගෙන වේදනාව විඳින අනේ මගේ වරම හදාගන්න කොහොමද මට පිහිට වෙන්නේ කවුද මගේ මේ වරමට හදන්න මේ වරමට මෙච්චර ගාණක් යනවා කිව්වා මේවා මුදල් හොයන්නේ කොහොමද මේ මුදල් වලට වියදම් කරලා මම කොහොමද මේක කරන්නේ මම වරමට ආසයි මම වරමක් කරන්න කැමති කියන වරන් දරුවනේ වරම හිර වෙලා තියෙනවා නම් වරමක් නැතුව ඉන්නවනම් ඒගොල්ලොත් එන්න වරමට ආස කෙනෙක් ඉන්නනම් මම ඒ ආකර්ෂණය මුල් කරලා ඉන්න පින්වංචනාති කවදා හෝ යම් වෙලාවක තමන්ගේ ශරීරගත වෙන්න කියලා ඒක කරලා දෙන්න පුළුවන් ඊට අමතර වරම් මාලාවක් හිර වෙලා මෙතෙක් කාලයක් දුක් වෙන්දනම් පුතේ ඉතා ඉක්මනින් මාව හම්බ ආයෙ දුක් විඳින්න ඕනේ නැහැ පුතේ ආයෙ කාගවත් අඬන්න ඕනේ නැහැ ඥාති අරන් ගිහලා එක එක්කෙනාගේ දෙපා මුල වැටලා අනේ වෙද මහත්තයා මට වරම හදන් දෙන්න මං ආසයි වරම් මාලවට මට මේක කරලා දෙන්න කියලා මෙච්චර කාලයක් දුක් විඳිනම් පුතේ ආයෙ කාගවත් දෙපා මුල වැටෙන්න එපා පුතේ කවදාකවත් දෙපා මුල වැටෙන්න එපා තමන්ගේ ඥාති තරන් ගිහිල්ලා මේක මහා පාපකාර්යයක් වරම හදලා දීලා නිකතව ලිඛිතව වරම හදලා දීලා තමන්ගේ ශරීරයට ඥාති බලවේග ගෙනත් දුන්නොත් වරම් වෙද මහතුකට පමණක් වැන්දට පව් කිරෙන්නේ නැහැ පුතේ දන ගහලා ඉඹලා වැන්දත් පව් නැහැ මෙතෙක් කාලයක් දහ දුක් විඳින වරන් ඥාතින්ට බල ඥාතින්ට කැඹුරු ඥාති තන් වල වේදනා විඳගෙන දුක් විඳින කෑ ගහලා කියන මය රත්තරන් පුතේ මා වරම් ඵලයන් කියලා කෝ කාට යයි කවුරුයි තේරුම් ගන්න කිසි කෙනෙක් තේරුම් ගන්න මේකට ඕන කෙනෙක් තේරුම් ගන්නවා ඒ නිසා මය රත්තරන් පුතාලා දෙවුන්දර සිට මේ ලංකාවේ එහා කරුණ නම් මෙහා කරුණ පේදුර සිට දෙවුන්දර දක්වා ඉන්න සියලුම දෙමළ සිංහල ඕනම කෙනෙක් වරමක් හැදලා තිබිලා හිර කරලා අදට දුක් විඳින අවුරුදු 10 ගාණක් අවුරුදු 7 8 9 10 11 12 21 30 33 තරම් වරන් දරුවෝ දුක් විඳලා මෙතෙක් කාලේ හිම්බත් වෙලා ඉඩක් කඩම් පාවි කියලා යාහන වාහන කියලා යන්න එන්න තැන් නැතුව දහ දුක් විඳිනවා. ගෙවල් වලින් එලෝලා ඉරපු වරන් දරුවෝ ඉන්නවා. ඒ නිසා මෙතෙන්ට ආවුතේ. දැනට 180 ගාණක් ඉවරයි දැනට 200 පටත් වෙන්න පිටන් ගන්නවා. සල්ලි වලට නෙමෙයි පුතේ කරේ. මම මේ කරම මේ ලයිව් එක මම මේ දැන් කරන එක දාපිලා ඉඳන් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් වරන් හදපු දරුවෝ මේකට දායි ඉවලට. දායි ලයික් දායි SMS දාන විස්තර ඔක්කොමත් එක දායි මේ වරම් මේ වෙද මහත්තයා කවුද කියන්නේ. අද දහ දුක් ඉඳලා වරන් නැහැ මේට පිස්සු කියපෙවුන්. අද වරන් දරුවෝ වෙලා ගෙවල් වල ඉන්න ලස්සනට. දෙය දරුවෝ දන්නවා මං කවුද කියලා. ඒ හින්දා හැමෝටම ආරාධනා කරනවා පුතේ හැකි ඉක්මනින් මෙතෙක් කාලයක් දුක් විඳින එකෙක් ගාවයි දණින් වැටෙන්න එපා. කිසිම කෙනෙක් ගාවයි දණින් වැටෙන්න එපා මොයි පුතේ. තේරුණානේ කියන එක? මං ඉන්නවා බලට. ඒකට තමයි මේ ලෝකයට බී කරලා තියන්නේ එකෙක් කැඹුරුන් දෙන්න. උගාවට වරින් පුතේ. මේ ලේ කකියන්න දෙන්න ලේ හෙල්ලෙන්න දෙන්නම් වරින් පුතේ. ලේ ධාතුව මොකಾದ ඥාතිය ගන්න ලේ ධාතුව ගන්න විදිය මං කියලා දෙන්නම් පුතේ. සීවරම් මාලා නොදන්න එකෙක් ඉන්නනම් සීවරම අරගෙන දිෂ්ටි එනවනම් ඔක්කොම එනවනම් කතා කරන්න බැරි නම් පුතේ වරෙන් මං ගාවට. සීවරම කවට්ටවත් කිසිම කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් එකක් මේකේ නෑ මං හිතන විදියට. දන්නවනම් එකත් එකෙක් නැත්තම් දෙන්නෙක් ඉදී පුතේ. වරෙන් මං ගාවට. ආදෙනින් කතා කරන්නේ වරෙන් පොලෙන් කියන්නේ බොක්කෙන් හොඳේ. ඉඳ මයි පුතාලා සියලු දෙනා මං ගාවට වනේ මෙච්චර කාලයක් උඹලා දුක් විඳිනම් අපේ පිහිට පතන්න අපේ දුක අහන්න කෙක් නෑ කියලා. ඒක මේක ඉන්න පපු කැවුත්තෙන් කතා කරනවා. ඉරිදා ඉඳන් පටන් ගන්න පුතේ සියලු දිනයක් නැද ඉරිදා සිකුරාදා විතරයි මම කිසිම දෙයක් වැඩ කරන්නේ නැත්නම් මොකද සිකුරාදා මේ ස්ථානයේ දේව මණ්ඩල සියලුම දෙවිවරුන් නාවන්න ඕන නෑවුර මංගල තියෙන ඉඳ හැමදාම සිකුරාදාට මම ඒ කටයුතු කරනවා. ඒ අරෙන්ද උඹලා වෙනුවෙන් පැය 24 මං ඉන්නවා. ඕන වෙලාවක වරෙන්. හදවතින් කතා කරන්නේ මේකෙන් කතා කරන්නේ මය රත්තරන් දරුවෝනි. ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. ඕන කෙනෙක් ඉන්න. ආදරෙන් සලකන මගේම දරුවෝ මගේම අම්මලා විදියට හැමෝටම වැඩි හිටියන්ට ගරු කරමින් නිසියාකාරව කටයුතු සිද්ධ කරනවා. ඉතින් මයි පුතාලට මේ ස්ථානේ මම ටිකක් පෙන්නන්නම්. මේ ස්ථානේ ටිකක් පෙන්නන්න මයි පුතේ. මේ ඉතින් මයි දේව මන්දිරේ යක්ෂ කොට්ටාසේ දේව කොට්ටාසේ ඔක්කොම ඉන්නවා.
මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ කප්ටුක. ඉතින් මේ බුදු පිළිම මගේ ස්ථානේ නින්ද පුතේ බුදු ගුණෙන් කරන්නේ. වංචා ප්‍රෝඩා නෑ මම අම්මලා වරෙල්ලා. දැක්කනේ පුතේ. ඒ නිසා බුදු ගුණෙන් කරන්නේ ඔය ලෝකේ කොතනක හරි කියනවා නම් අනේ මගේ ඥාතිකෙන්ද බෑ කාටවත් කියලා. ගාලවන්න බෑ කියලා. මෙතන පුතේ පූල් කැපිලි අර බවුත කොඩි කාටු දීලා ගොට්ටු දීලා ඒව නෑ පුතේ බුදු ගුණේ සත්‍ය වලින්. මේ බුදුන් වහන්සේ ගාව වැඩ කරන මේ බුද්ධ පුත්‍රයා ගාව ඒව නෑ. මිනිස්සුගේ සූරලා කරලා උන්ගේ ක්‍රීරිමාන් නුරාබුණ එකෙක් නෙමේ මයි පුතේ. හොඳට දුකට දන්න හොඳට වේදනාව දරන හොඳට වේදනාව දුක වේදනාව එක එකක් දන ගහලා කප්පලි වැඩ කරලා ඔක්කොම කරලා කරන්න පුළුවන් 18 සන්නි ඔක්කොම නටලා ගොඩාපු කොල්ලේ. ඒ දුක හොඳට අඳුරන මේ හදවතේ වේදනාව හොඳට අඳුරන මගේ රත්තරන් දරුවනේ මේක අඬන්න පුළුවන් නම් අඬලා ගියයි මේක ඇතුළේ ඉන්නේ උන්. ඒ තරම් දුක් විඳ පුතේ වරමක් වෙනුවෙන් මේ වේද මහත්තයා. අද ධාතු මන්දිරය 128ක ධාතු මන්දිරයක් ඔක්කොම දේවුරුත් එක දේව මණ්ඩල සභාවක් මේ ස්ථානට වැඩලා ඔතන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සමුදුගේ ඉස්සරේ දහත් මුදුන් වන්දනා කරලා සර්වඥ ධාතුන් වහන්සේලා ආකර්ෂණය මූර් කරලා අදත් මේ වෙද බුද්ධ පුත්‍රයා ආද මේ ස්ථානේ වැඩලා සිංහෙක් වගේ ඉන්නවමයි පුතේ. ඒ උඹලා වෙන්නේ කවුරුත් දුන්නු දේවල් නෙමෙයි මේ දහ දුක් කියලා මේ අත් දෙකෙන් හම්බ කරපු සියලු දේවල් මෙතන තියෙනවා. දැන් බ්‍රහ්මෙක් පියම් පුතේ නිගණ්ඨෙක් වෙන්න එපා කවදාවත්. බ්‍රහ්මචාරීෙක් වෙන්න පුරුදු යම්මයි පුතේ. ද්‍රෝණිය ධාතුන් වහන්සේලාට වැඳපම් මයි පුතේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේලා රුවන්වැලි මහා සාධිපතින් වහන්සේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලාට වැඳපම් පුතේ දොහොත් මුදුන් වැඳ නමස්කාර කරනවා. කවදාහක්වත් අරදින්නේ නැහැ පුතේ. සර්ව දේව මණ්ඩලයට අහස ඉන්න සියලුම දේව බමුණට ආරාධනා කරපම් මයි පුතේ. අසුන් උටින් දේවරු නැගිටිනවා. දේවරු අසුන් වලින් නැගිටිනවා. ඇයි? බුද්ධ පුත්‍ර ද්‍රෝණිය ධාතුන් වහන්සේලාට පින් දෙනවා. උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පාද මූලයේ වැටලා මේ කැඹුරුන් දරුවා පින් දෙන්නේ. එහෙනම් දෙවරුන්ට නැගිටින්න නමයි පුතේ. දෙවරුන්ට පුන් පින් දෙන එකම පුද්ගලයා මන් නෙමෙයි වෙන්න පුළුවන් තමයි ඇති. හැබැයි ඒ විදියට දෙන්න ඕන පුතේ. දෙවරු මෙතෙන්ට වඩම්මන්න ඕන. මේක වඩම්මන. වරෙන්මයි පුතේ. විනාඩි 5න් තමන්ගේ නැතිවෙච්ච ඥාති අරන් දෙනවා. හදවතින් කතා කරන්නේ හදවතින් බොක්කෙන්. වරෙන් ළමයි රත්තරන් පුතේ උඹලට කැඹුරු දෙන්න එකෙක් මේ ලෝකෙට බිහි වුණා නම් ඒ මේක. තේරෙනවද පුතේ? හොඳට දුක අඳින හොඳට ආදරේ දන්නා වේදනාව දන්නා හොඳට කැක්කුම් දන්න එකෙක්. ඒ හින්දා කිසිම වෙලාවක පැටලෙන්න එපා. තේරුණානේ? එහෙනම් සියලුම දරුවන්ට තෙරුවන් සරණයි. ඉතා ඉක්මනින් මම රත්තරන් දුරුනේ මාව හම්බෙන්නේ. ඉරිදා සිට පටන් ගන්නවා සිකුරාදා විතර වැඩ නැති. පැහැදිලිනේ? එහෙනම් ආයිබුවම් මම රත්තරන් දරුවනේ. ඉතා ඉක්මනින් මාව හම්බෙන්නේ.